ආයිබෝන් හැමෝටම ඔන්න අද නම් පොඩි වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි කලින් වීඩියෝස් වලින් කතා කරපු Y2K වෙබ්සයිට් එක වැඩ කරන අපි ගැන හිතලා වෙබ්සයිට් එකට ඇඩ් කරලා තියෙන quality of life improvement එකක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔයාලා කවුරු හරි අලුතින් නම් මේ වීඩියෝ සීරීස් එක බලන්නේ එහෙම නැත්නම් මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් ඔයා මෙන්න මේ කාඩ් එකකින් වටින මෙන්න මේ වීඩියෝ එක බලලා එන්න. මේ වීඩියෝ එකෙන් තමයි මම කියලා දීලා තියෙන්නේ මේ සයිට් එකේ කොහොමද account එකක් හදන්නේ සහ කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියලා. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා අනිත් වීඩියෝස් වලට යන්න. නැත්නම් ඔයාලා කිසි දෙයක් තේරෙන එකක් නැහැ. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එක කරන්න තවත් හේතුවක් තමයි ඔයාලා ගොඩ දෙනෙක් මට කියලා තිබුණා කරන ටාස්ක් වලින් සාමාන්‍යයෙන් ප්‍රමාණයක් රිජෙක්ට් වෙනවා. ඒ කියන්නේ earning හම්බෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ ඇත්තටම ඔයාලගේ වැරද්ද හින්දා තමයි. ඔයාලගේ වැරද්ද කියන්නේ ඉතින් ඔයාලගේ නොදැනුවත්කමින් ඔයාලා පොඩි වැරදි වගේක් කරලා තියෙනවා. ඉතින් මේකට විසඳුමක් විදියට Y2K එකෙන්ම තීරණය කරලා තියෙනවා ඔයාලට ඒක දැනුවත් කරන කෝස් එකක් කරන්න. මේ කෝස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි තියෙන්නේ. ඔයාලට මේ පේන ඇති ඩීටේල්ස් මේ කෝස් එකේ group එකේ link එකත් මම පහල කමෙන්ට්ස් වල පින් කරලා තියන්නම්. ඔයාලා අනිවාර්යෙන් ඒකට join වෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා කරන හැම ටාස්ක් එකකටම හොඳ ගාණක් ගන්න. හරි එහෙනම් ගේමක් ගහ ගන්න කැමති හැමෝම අනිවාර්යෙන් ඒකටත් join වෙලා ඉන්න. එහෙනම් වැඩි කතන්දර ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. හරි එහෙනම් ඔයාලට දැන්ටමත් නෝට් වෙලා ඇති මෙන්න මේ වගේ Y2K සයිට් එකේ පැත්තකින් තියෙනවා මීඩියා ප්ලේ එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ තියෙන රතු පාට අයිකන් එක ටොගල් කරලා ඔයාලට මේක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. මම මේක ලොකු කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. normal YouTube එහෙම නැත්නම් ඕනම මීඩියා ප්ලේ එකක් වැඩ කරන විදිහට තමයි මේක වැඩ කරන්නේ. normal play button එකක් තියෙනවා. mute කරන්න පුළුවන්, subtitle on කරන්න පුළුවන් සහ quality එක අඩු වැඩි කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් slides මාරු කරන්න පුළුවන්. දැන්ට මේ මම වීඩියෝ කරන වෙලාව වෙනකොට නම් ස්ලයිඩ් 23ක් වගේ ගානක් තමයි දීලා තින්නේ. වෙබ්සයිට් එක මේ වෙනකොට ඔයාලා අහන්න කැමති සින්දු බලන්න කැමති දේවල් ගැන ස්ටඩි කරන ගමන් තමයි ඉන්නේ. ඒ හින්දා ඔයාලට පුළුවන් මේකට ලයික් එකක් දාලා ඒක යාලට හංගවන්න. මම පොඩ්ඩක් බලන්නම්. ගොඩක් ඉන්දියන් සින්දු තමයි දැන්ට නම් තියෙන්නේ. ඔව් ඔක්කොම ඒ වගේදනේ. අනේ ඔන්න සිංහල සින්දුවක් තියෙනවා. මම මේකට කැමති හින්දා මම මේකට මෙන්න මේ විදිහට ලයික් එකක් දානවා. ඒ වගේම තමයි ඔයාලට පේන ඇති මෙතන chat එකක් තියෙනවා. මේක live chat එකක් ඇත්තම කිව්වොත්. ඒ කියන්නේ ඔයාලට දැන් මම නම් මේ ගොඩක් පාන්දර තමයි වීඩියෝ එක කරන්නේ. ඒ නිසා කවුරුත් නැහැ ඇක්ටිව්. ඔයාලට මෙතන ඉන්න කට්ටියත් එක්ක ඔයාලට පුළුවන් chat කරන්න. දැන් දාලා තියෙන වීඩියෝ එක හරි සින්දුව හරි ගැන ඔයාලට පුළුවන් chat කරන්න. පේනවාද මම ඔන්න කමෙන්ට් එකකුත් දැම්මා. මේ විදිහට වෙබ්සයිට් එකට දැනගන්න පුළුවන් වෙන්න ඔයා ඒකට කැමතිද අකමැතිද කියලා. ඔයාලා මේ විදිහට මේකටත් රියැක්ෂන් එකක් දාන්න. මෙතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ දැනට අප්ලෝඩ් කරලා තියෙන සම්පූර්ණ ප්ලේලිස්ට් එකම බලා ගන්න. ඒ කියන්නේ දැනට තියෙන ස්ලයිඩ් ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මේක ඕපන් කරාම ඔයාලට තේරෙනවා ඇති මේකේ සින්දු විතරක් නෙමෙයි තියෙන්නේ. වෙබ්සයිට් එකේ වැඩ කරන විදිහ ගැන මම කරපු වීඩියෝසුත් තියෙනවා. ඒගොල්ලෝ දාපු වීඩියෝසුත් තියෙනවා. ඒ හින්දා ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට YouTube එකට යන්න ඕන වෙන්නේත් නැහැ. මෙතන ඉඳන්ම බලන්න පුළුවන්. මේක ඇත්තටම ගොඩක් ෆන් ඔප්ෂන් එකක්. වැඩි කට්ටිය යූස් කරන්නේ නැති ඔප්ෂන් එකක්. ඔයාලට පුළුවන් මේකත් පාවිච්චි කරලා බලන්න. මම නම් මේකේ ආසම වැඩේ තමයි ලයිව් chat එක. මොකද ඒ වෙලේ ඉන්න කට්ටියත් එක්ක ඔයාලට chat කරන්න පුළුවන්. එහෙමයි කියලා අනවශ්‍ය විදියට ඒක ඕනේ නැති දේවල් විකාර chat කරන්න එපා. ඔයාලා ඉතින් ඉන්න ගමන් රිලැක්ස් වෙන්න. ඒකත් මාරම වටින ඔප්ෂන් එකක්. ඒ වගේම තමයි මේක වැඩිපුරම වටින්නේ. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි සින්දුවක් හරි නැත්නම් YouTube වීඩියෝ එකක් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙන්න දැම්මොත් ලැග් වෙනවා සමහර ෆෝන් වල. එයාලටත් මේක මාර වටින ඔප්ෂන් එකක්. ඒ නිසා අනිවාර්යෙන් මේකත් පොඩ්ඩක් පාවිච්චි කරලා ෆන් එකක් අරගෙන බලන්න. ඉතින් ඔන්න ඕක ගැන තමයි මම අද වීඩියෝ එක කරන්න බැලුවේ. ඔයාලා වැඩි මේක පාවිච්චි කරන්නේ නැති හින්දා ඒ වගේම තමයි මතක ඇතුව මෙන්න මේ ක්ලාස් එකකට ඔයාලා ජොයින් වෙන්න. මොකද මමත් මේකට ජොයින් වෙනවා. මගේ අතිනු ටාස්ක් කීපයක් රිජෙක්ට් වෙලා තියෙනවා. එහෙම වෙන්න හරියටම හේතුව මොකද්ද? හරියටම මේකේ ටාස්ක් එකක් කරන්නේ කොහොමද කියන එක ගැන මටත් ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා මමත් අනිවාර්යෙන් මේකට යනවා. ඉතින් මේකේ අරමුණ තමයි ඔයාගේ ඇකියුරසි එක 100% කරන එක. ඒ කියන්නේ ඔයා ටාස්ක් 100ක් කරෝතින් ඒ 100ම හරියන තරමට ඔයාට වාසි සහ ඒ 100ම හරියන තරමට වෙබ්සයිට් එකටත් වාසි. මොකද වෙබ්සයිට් එකට ඔයාගෙන් අවශ්‍ය දේත් කෙරෙන්නේ. එතකොට තමයි ඒ හින්දා අනිවාර්යෙන් මේකට ජොයින් වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් ඔය ටික තමයි මම අද කතා කරන්න හිතාගෙන ආවේ. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අනිත් එක මම මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට අරන් එනවා. ඔයාලට වටින වීඩියෝස්. ඒ හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න. එහෙනම් ඉතින් තව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ පතනවා. හොඳට වැට්ටික් කරගෙන යන්න. හැමෝටම ජය වේවා. බුදු සරණයි.